ගිහින් බස් එක අල්ලන්න ගිහින් යන ඒ වංගුව පේනවනේ මේ ඩ්‍රයිවර් කියන්නේ. ආයුබෝවන් කියලා පිළිගන්නවා රාහුල් ශ්‍රී ලංකා YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවා හැමෝම. අද මම ඇවිල්ලා ඉන්නේ බණ්ඩාරවල ටවුන් එකට. බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පේන රතු පාට බස් එකේ මාතර බලා පිටත් වෙන්න. මේක ඉතින් රතු පාටට තිබුණාට CTV ගන්න මේ ප්‍රයිවට් කියන එක හැමෝටම තේරෙනවා. මේක යහ සුපර් එක්ස්ප්‍රස් මාතර බණ්ඩාරවල බස් එක. ඔයාලට මතකද මීට කලින් අර ඇල්ලේ බස් ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාවේ මම බස් ඩ්‍රයිවර් කෙනෙක්ව ගෙනල්ලා ඒ පාරේ එක්ස්පීරියන්ස් තියෙන. එයාත් එක්ක ඉන්ටර්විව් එකක් කරා. මම හිතන්නේ 50000කට ආසන්න පිරිසක් ඒ වීඩියෝ එක බලලා තිබුණා. ඒ වගේම සෝෂල් මීඩියාස් වල, ඒ කියන්නේ Facebook එකේ, YouTube එකේ දෙකේම හොඳ ප්‍රතිචාර තිබුණායි ඩ්‍රයිවර් මහත්තයා ගැන. ඉතින් ඇත්තටම මේක කොහොමද කියලා බලන්න තමයි මම ආවේ. ඊට කලින් මම ගිහින් තියෙනවා. හැබැයි මේ බස් එක ගැන කියන පළවෙනිම වතාවට. ඉතින් මේ බස් එක බණ්ඩාරවලින් පිටත් වෙන්න තියෙන්නේ 10:45. මම මේ ටයිම් ඔක්කොම මේකේ දාලා තියෙනවා. කියන්න ඕන ටයිම් එකට හරියටම පිටත් වෙනවා. ඉතින් බණ්ඩාරවලින් පිටත් වෙලා ඇල්ල, වැල්ලවාය, අනමල්විල, ගම්බෙහෙර, වීරවිල, හම්බන්තොට, හම්බලන්තොට, හුංගම, රත්න, තංගල්ල, බෙලියත්ත, දික්කල්ලාරා තමයි මේ බස් එක මාතරට යන්නේ. බණ්ඩාරවලට 10 විදිහේ බස් එක එනවා. මේ විදිහවල බණ්ඩාරවලට ඇවිල්ලා අනිවාර්යයෙන් මේ බස් එකේ සීට් එක ගන්න පුළුවන්. ඉතින් බණ්ඩාරවලින් පිටත් වෙනවලා සීට් ඉතුරු වෙලා තිබුණා. තාමත් ඇති වෙන සීට් බස් එකේ ඉතුරු වෙලා තියෙනවා. ඊළඟට ඉතින් හම්බෙන්නේ කුඹල්වල හන්දියේනේ. මම මේ දාලා තියෙනවා වගේම කුඹල්වල හන්දියට හරියටම ටයිම් එකට එනවා. ඒ වගේම කියන්න ඕන මග ඉන්නවනම් අනිවාර්යෙන් බස් එකට පේනස දාන්න. මොකද මේ බස් එක එක්ස්ප්‍රස් එකක්. හැමතැනම මේව නවත්තන්නේ නෑ. පිටත් වෙච්ච වෙලාව ඉඳලම හොඳ වේගයක් තියාගෙන බොහොම පරිස්සමින් ගමන යන බස් එකක්. ඉතින් දැන් අපි මේ ඉන්නේ කුඹල්වල හන්දියේ. ඔයාලා බදුල්ල පැත්තේ ඉඳලා යනවා. ඔයාලට කුඹල්වල හන්දියට ඇවිල්ලා මේ පේන විදිහට මේ හෝල්ඩ් එකේ ඉන්න මෙතනින් ඔයාලා අනිවාර්යෙන් මේ බස් එකට නැගින්න පුළුවන්. මෙයාලා බලාපොරොත්තු වෙමින් හෝල්ඩ් එකක් තමයි මේ කුඹල්වල හන්දිය කියන්නේ. කුඹල්වල පව කරගෙන මේ කොළ පාට තේවතු මැදින් අපි ඇවිල්ලා යන්නේ ඇල්ල පැත්තට. ඉතින් සංචාරක ආකර්ෂණය ගොඩක් තියෙන මේ ඇල්ල දේශීය විදේශීය සංචාරකයන්ගෙන් මේ දවස්වල ගොඩක් දිනලා තියෙන්නේ. ඔයාලට ඇල්ලේ යන්න ඕන නම් මාතරින් මේ බස් එකට නගින්න පුළුවන්. ඇවිල්ලා ඇල්ලෙම වහින්න පුළුවන්. ඔයා ඇල්ලේ ඇවිල්ලා ඉන්නවා. හැබැයි උදේවරු විතර මේ කියන්නේ ඇල්ලේ ඉඳලා මාතර පැත්තට යන්නත් පුළුවන්. සීට් ගැන බය වෙන්න දෙයක් නැහැ. දෙපැත්තේ තියෙන පරිසරය ගැන කතා කරොත් කොළ පාටයි හරිම ලස්සනයි. ඊට පායන ගානට තියෙනවා. ඉතින් සංචාරක පුරවරයක් වෙච්ච ඇල්ල තමයි ඔයාලට පේන්නේ ඇල්ලි බිංගේ පව කරගෙන ඉස්සරහට යනකොට ඇල්ල නගරය විදේශීය සංචාරකයන්ගේ මේ දවස්වල පිරීලා තියෙනවා. ඉතින් වේගෙන් යන්න බෑ. බොහොම පරිස්සමෙන් හිමීට යන්න ඕන. පේනවනේ බ්ලොක් එක. මම මේ ෆාස්ට් ෆෝවර්ඩ් කරලා තියෙන්නේ හිතන්න එපා මෙතන වේගෙන් යන්න පුළුවන් කියලා ඇල්ලේ. මොකද මේ වීඩියෝ ගොඩාක් දික් වෙන ඉඳ තමයි මම මේ විදිහට ස්පීඩ් කරලා දාලා තියෙන්නේ. ඔයාලගේ ෆේවරිට් කම්පැනි එකක ෆේවරිට් බස් එකක් ඉස්සරහා යනවා පේනවද? හැමෝම කැමති සමාගමක් වෙච්ච NCG සමාගමේ මාකුමුර බදුල්ල බස් එක තමයි ඉස්සරහින් යන්නේ. ඔයාලා ඇල්ලට නම් එන්නේ ඔය ඉස්සරහා පේන බස් හෝල්ඩ් එකේ තමයි ඉන්න ඕන. කොළහයි 10ට හරියටම ඇල්ලේ බස් හෝල්ඩ් එකට ආවා. පේනව නේද විදේශීය සංචාරකයෝ ගොඩක් මේ බස් එක නිකන් බලාගෙන ඉන්න විදිය. ඉතින් කියන්න ඕන කොන්දස්තර මහත්තයා ඒ විදේශීය සංචාරකයන්ට ගොඩක් උදව් කරනවා. එයාලගේ බඩු දාගන්න ලැගේජ් එකක් තියෙනවා. එයා ඒ බෑග් හරියට පිළිවෙලට පැක් කරලා දෙනවා ඒ ලැගේජ් වල. ඒ වගේම මෙතනින් නගින ඕනම සංචාරකයෙකුට සීට් එකක් ගන්න පුළුවන් මට්ටම නම් බස් එකේ සීට් ඉතුරු වෙලා තිබුණා. ඉතින් මේ පොලිමට නගින්නේ ඇවිල්ලා ඒ සංචාරකයෝ ටික. මේක සාමාන්‍ය ගස්තු බස් එකක් නිසා සීට් අවශ්‍යම නැහැ.
හිටගෙන වුණත් යන්න පුළුවන් ඔයාලා කැමති නම්. ඉතින් ඇල්ලෙන් පිටත් වෙලා මේ කතරගම දේවාල පන්රක් එහෙම දාලා බොහොම පරිස්සමෙන්. හැබැයි ඉක්මනට පල්ලම වහින ගමන් ඉන්නේ. ඉතින් මේ ඩ්‍රයිවර් මහත්තයා තමයි අවුරුදු 20ක් තිස්සේ බස් එක මාරු වුණාට මේ රූට් එකේ මේ ටයිම් එක දුවන්නේ. බණ්ඩාරවල මාතර පාරටම අවුරුදු 20ක් සමන්ත මහත්තයා තමයි ඒක දොරා කියන්න ඕනේ මග කෙටිලි යනම්ම නම් නෑ ගත්ත තැන ඉඳලා. එයා ඉතින් මොද්ද වේගයක් පවත්වගෙන බොහොම කන්ට්‍රෝල් එකක් තියාගෙන මේ බස් එක අරගෙන යනවා. ඊගෙන කතා කරන්න ඕන. දැන් මම වුණත් කිසිම අමාරුවක් නැතුව මේ ඉස්සරහ සීට් එකේ වාඩි වෙලා ඉන්නවා. මේ වගේ බංගු පාරක මේ වගේ පල්ලමක එද්දි වුණත් මට මේ වීඩියෝ එක ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඔයාලට වටපිට බැලුවොත් බලා ගන්න පුළුවන්. මගේ වීඩියෝ එකේ සමහරට පෙනෙයි මම වැඩියර්ස් මිනිස්සුන්ගේ මූණ අල්ලන්න කැමති නෑ. ඒකයි මේ ඉස්සරහ විතරක් අල්ලන් ඉන්නේ. ඉතින් මිනිස්සු කිසිම බයක් සැකක් නැතුව පාඩුවේ සීට් වල වැඩි වෙලා ඉන්නවා. ඉතින් මේ ඇල්ලේ පල්ලම තමයි දැන් බහින්නේ. බලන්නකෝ ඉවසීම. බොහොම ඉවසීමෙන් අනිත් වාහන වල පිටිපස්සෙන් තියාගෙන යාලට යන්න දීලා. ජියර් කන්ට්‍රෝල් එකෙන් තමයි මේ පල්ලම බහින්නේ. කිසිම හදිස්සියක් නැහැ. සාමාන්‍ය පුද්ගලික බස් එකක් ආවනම් අතන අනිවාර්යයෙන්ම ඉඳ හම්බෙච්ච දන ඉරි කපාගෙන දානවා. හැබැයි මේ ඩ්‍රයිවර් මහත්තයාට එහෙම හදිස්සියක් නැහැ. බොහොම ඉවසීමෙන් මාර්ග නීතිවලට අනුකූලව තමයි මේ ඉතා අවදානම් වෙච්ච පාරේ ගමන් කරන්නේ. ඉතින් මේ ගොඩක් ලොකු පල්ලමක මේ යන්නේ ඔයාලට එහෙම පෙවුනට. ඔය සයින් බෝඩ් එකක් තියෙන්නේ. ඔයාලා වගේ බලන්න පුළුවන් ජියර් මාරු කරලා යා ඒක ගන්න වාහනේ කන්ට්‍රෝල් කරගන්න විදිහ. ඒ වගේම තමයි ඔයාලා එන්ජින් සද්ද ඇහෙනවා නම් මේ වීඩියෝ එක බලනකොට ඒක තේරුම් ගන්න පුළුවන්. මේ විදිහට තමයි ඇත්තටම බර වාහනයක් මේ වගේ ලේරන් බස් එකක් වුණා මේ පල්ලමකට එලවන්න ඕන. එතන රිය පදවනකොට අර එක්ස්පීරියන්ස් එක කියන එක අනිවාර්යයෙන්ම වැදගත් නේ. ඉතින් ඒවට හොඳම උදාහරණයක් තමයි මේ බස් එක. මට කියන්න තියෙන්නේ පරිස්සමින් යනවා කියන්නේ හිමින් යන එකම නෙමෙයි. අදාළ තැන අදාළ වේග සීමා පවත්වගෙන යන එකට තමයි පරිස්සමින් යනවා කියන්නේ. මෙච්චර වංගු සහිත පාරක ගියා අපිට නම් කිසිම ගාණක් නැහැ. නිකන් හිතන්නකෝ එහෙම අමාරුවෙන් ඉලවනවා නම් මට මෙහෙම ෆෝන් එක අල්ලගෙන වීඩියෝ කරන්න පුළුවන්ද? පේනවද මේ දෙන්නේ කිසිම ගාණක් අපේ මෙතන හිටගෙන ඉන්නවා. ඒගොල්ලෝ හයියෙන් අල්ලගෙනවත් ඉන්නවා පේනවද? ඒක තමයි එක්ස්පීරියන්ස් එක කියන්නේ. අවුරුදු 20ක් යන ඉස්සෙල්ලා එක්ස්පීරියන්ස් එක නෙවෙයිනේ. ඔයාලට ඉස්සරහා පේන්නේ සීන මණ්ඩාගිනි බස් එක අල්ලගෙන ගිය තැන ඒ වංගුව පේනව නේද මේ ඩ්‍රයිවර් මහත්තයා කියනගේ කන්ට්‍රෝල් කරලා අසරණ ඒ වංගුව ගන්න හැටි. අපේ කට්ටිය ෆෝන් එකේ සීන මණ්ඩාගිනි view point කියලා. මේ වීඩියෝ එකේ මම වැඩිම කතා කරන්න යන්නේ නැහැ. මොකද මගේ කලින් වීඩියෝ වල මම කතා කරපුවා වැඩි කියලා සමහරව ගණනවලින් අවශ්‍ය විතරක් මම කියලා දාන්නම්. මේකෙදී මම මේ ඇල්ල පාරේ ලස්සන පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න වැඩිපුර මේ වීඩියෝ කරනවා. ඒ වගේම ඉස්සරහට මේක ස්ටෑන්ඩ් වලට දාපු ටයිම් කොහොමද බස් ස්ටේෂන් වලට දානකොට වෙලාව කීයද? ඒක මම හැම ස්ටේෂන් එකකම පෙන්නන්නම් ඔයාලට සාක්ෂිත් එක්ක මෙතන ඉස්සරහ ලොකු රෝසුවක් තියෙන බස් එකේ තමයි පේන්නේ. ඔන්න රෝසියම ඔයාලට බලා ගන්න පුළුවන් ටයිම් එක මම වීඩියෝ කරගෙන තමයි යන්නේ ඉස්සරහට. ඉතින් මේ හැල්ලේ ලස්සන පාරේ ලස්සන ඔයාලත් බලාගෙන ඉන්න. මම වැඩි කතා කරලා ඔයාලට බාධා කරන්න යන්නේ නැහැ. ඔයාලට ඒ ගමන් ලාවට සින්දුවක් අහන්න පුළුවන්. මේ බස් එකේ ලස්සන සින්දු ටිකක් දාලා තියෙනවා. හැබැයි සබ් වූෆර් දාලා අර බබර් දාලා ඒ වෙනදී පොඩි ස්පීකර් දෙකකින් ලාවට තමයි දාලා තියෙන්නේ. කිසිම කරදරයක් නැහැ. බොහෝම සාමකාමීව මේ ගමන යන්න පුළුවන්.
මං ඉතින් මේකේ මේ බස් එකේ සද්දුනත් වැඩි අඩු කරන්න යන්නේ ගොඩක් අය කැමතිනේ වාහනේ සද්ද ඒ විදිහටම ඇහෙනවාට. ඒක ස්වාභාවිකයි. ඔයාලට එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම දැනෙයි. හොඳ හෙඩ්ෆෝන් එකක් හරි පාවිච්චි කරනවා නම් ඉස්සරහට ඔය ඈත පේන රාවණ ඇල්ල. දැන් ඔන්න රාවණ ඇල්ල ළඟටම ඇවිල්ලා ඉන්නේ. ඉතින් බලන්න මේ කලින් ටිකේ බොහොම වේගෙන් ආපු මේ බස් එක රාවණ ඇල්ල ළඟ වෙනකොට ගානට ස්ලෝ කරලා මේ හරිය බොහොම පරිස්සමෙන් යන හැටි. ඒකට තමයි කියන්නේ විනයානුකූලව ලිරිය පදවනවා කියලා. විනයක් ඇතුව මිනිස්සු ඉන්න තැන්වල පරිස්සමට හිමිනුත් අනිත් තැන්වල වේගය පවත්වාගෙනත් යන එක. ඇත්තටම ඩ්‍රයිවිං ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. ඔය ඈත පේන රාවණ ඇල්ල මම හිතනවා රාවණ ඇල්ල බලලෙත් කියලා. මේ ගොඩක් වේගින් යනවා වගේ පේනවම වීඩියෝ ස්පීඩ් කරපු නිසා ටික පල්ලෙන් වෙරිවීගෙන යන්නේ. ඉතින් ඔයාලා දන්නවා ලංකාවේ පුද්ගලික බස් ලංකාවේ බස් කියන්නේ මොකද්ද කියලා. බස් සංස්කෘතිය ඇතුලේ මේ බස් ධාවනය කරනකොට අනිවාර්යයෙන්ම වේගය පවත්ව ගන්න වෙනවා. ලොකු තරගකාරීත්වයක් මේක ඇතුලේ තියෙනවා. ඉතින් ඒ අතරේ ඒ තරගකාරීත්වයට සහභාගී වෙන්න ඕන නිසාම ගොඩක් භයානක විදිහට නියපදවන රියදුරන් ඉන්නවා. ඒ අතරින් මේ වගේ ගොඩක් පරිස්සමෙන් රියපදනම රියදුරන් මට හම්බෙන්නේ කලාතුරකින්. ඉතින් කියන්න ඕන වේගෙන් යනවා කියලා කියන්නේ පරිස්සම් නෑ කියන එකම නෙමෙයි. එමින් යනවා කියන්නේ පරිස්සමෙන් යනවා කියන එකම නෙමෙයි. වේගය පවත්වාගෙන පරිස්සමෙන් යන මේ වගේ ඩ්‍රයිවර්ලත් ඉන්නවා. අනිවාර්යයෙන්ම මේ ඩ්‍රයිවර් මහත්තයා වාගේ කරන්න ඕනම ඒකම මම මේ විස්තරේ කියන්නේ. ඔයාලා ගිහිල්ලා බලන්න. මේක මම විතරක් කියලා දෙයක් නෙමෙයි. මම දාපු වීඩියෝ වල කලින් මේ ඩ්‍රයිවර් මහත්තයා ගැන මම මෙයාත් එක්ක ගිහුව මගේ ප්‍රචාර කමෙන්ට් වලින් බලන්න පුළුවන්. ඒ වගේම Facebook එකේ පෝස්ට් වල කමෙන්ට් බලන්න පුළුවන්. ඉතින් අපි 11:50 වෙනකොට වැල්ලවායට ළඟා වුණා. කොච්චරක් දුර වෙලාව ගිහින් තියෙන්නේ? 45:50. පැය විනාඩි 5ක් තමයි ගිහින් තියෙන්නේ බණ්ඩාරවල ඉඳලා වැල්ලවායට මෙන්න මේ බස් එකට. හැබැයි ඉතින් කොහෙවත් නතර කරගෙන දීමක් නැහැ. නැවැත්තුවා සෙනග බහින්න ඉන්නවා නම් දැස්සා. නගින්න ඉන්න කට්ටිය නගගත්තා. එහෙම්ම පිටත් වුණා. ගමන එපා කරන්නේ නැති බස් එකක්. වැලේසින් බස් ගලනවා. දැන් ඉතින් කඳු ඉවරයිනේ. මෙතනින් එහාට තියෙන්නේ ලස්සන වෙල්යායවල් වල සුන්දරත්වය බලන්න. ඒ වගේම ඉස්සරහින් අපිට වැවක් වීම හම්බෙන්න තියෙනවා. ඒව බලාගෙන ඉස්සරහට යන්න තමයි. වැල්ලවාය තමයි මේ පහුවෙන්නේ. අපි ඉතින් තනිතලාවට ඇතුල් වෙලා තියෙන්නේ. ওই විදිහට ලස්සනට නිල්වන් කෙත් තමයි ඔයාලට බලා ගන්න වෙන්නේ. කුලම් පාර සද්දෙත් පොඩ්ඩක් ඇහෙන වෙදී ගණන් ගන්න එපා. තනමල් විල
වාට උඩවලවට යන්න ඕන නම් ඇඹිලි පිටිය පැත්තට යන්න ඕන නම් හම්බේගම පැත්තට යන්න ඕන නම් මෙතන තමයි තැන. මොනරාකොළ කොළඹස්සෙම අරවල යන්නේ අර වෙනවන හන්දියෙන් තමයි තනමල් වෙලේ. ඉතින් 12:34යි තනමල් වලට ළඟා වෙනකොට වාල්ල මෙතනින් කිරිබ්බන් ආර ඇඹිලි පිටිය වගේ බස් වගේම මොනරාගල කොළඹ බස් වලින් කොළඹ පැත්තට යන්න ට්‍රාන්ස්ෆර් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් පටන් අරන් තිස්ස මහාරාම යන බස් තියෙනවා. ඒ වුණාට ඉතින් හිතම මාර්ගය යනින්ද වාර තිස්ස මහාරාම පැත්තට දෙවිවරුවා පැත්තට කතරගම පැත්තට යන්න ඕන නම් පන්නේගම හන්දිය වෙනකම් යන්න පුළුවන්. පොඩි රසකරත් එක්ක වෙලා ස්ටාර්ට් දෙනවා. ඊළඟට අපිට හම්බෙන්න තියෙන්නේ ලුණුගම් වෙහෙර. මේ තියෙන්නේ මුල්ගල හන්දිය එහෙම නැත්නම් ලුණුගම් වෙහෙර. ඒ නම් දෙකම පාවිච්චි වෙනවා මෙතෙන්ට. මෙතනින් ඇතුළට වම් පැත්තට ගියොත් එහෙම ඔයාලට ලුණුගම් වෙහෙර ජලාශය හම්බෙනවා. ඒ වගේම පාර දිගටම ගියොත් පුද්ගලික වාහනයක නම් කතරගමට ළඟා වෙන්න පුළුවන්. ඔයාලට ඉස්සමහාරාම පැත්තට යනවා නම් ඉස්සරහට කෙලින්ම ගිහලා පන්නේගම හන්දියෙන් ඉස්සමහාරාම පැත්තට යන්න පුළුවන්. ඉතින් පන්නේගම හන්දිය පව වෙලා ඉස්සරහට යනකොට තමයි අපිට මේ පන්නේගම වැව හම්බෙන්නේ. ඉතින් මේ වැව අපේ වම් පැත්ත දකුණු පැත්ත දෙපැත්තම තියෙනවා. අපි මේ වැව මැදින් තමයි යන්නේ. බලන්නකො කොච්චර ලස්සනද කියලා. මෙතනින් මේ බස් එක විතරක් නෙමෙයි මාර්ගාංක 31 35 කියන දෙකම ධාවනය වෙනවා. ඒ කියන්නේ මොනරාගල මාතර අම්පාර මාතර මාර්ගාංක 31කින් ගත්තොත් එහෙම නුවරඑළිය මාතර බණ්ඩාරවල මාතර බදුල්ල මාතර මේ හැම රූට් එකක්ම යන්නේ මෙතනින් තමයි මේ පාර පාවිච්චි කරලා. ඒ වගේම මාර්ගාංක 10 මහනුවර කතරගම බස් එක යන්නේ මෙතනින් තමයි. ඒ කියන්නේ මේ පන්නේගම වැව් බන්ට් එකෙන් යනවා කියන එක තමයි මම අදහස් කරේ. ඊළඟට අපිට හම්බෙන්නේ වීරවිල හන්දිය. වීරවිල හන්දිය අපිට ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ කතරගම යනවා නම් තිස්ස මහාරාම යනවා නම් ඔයාලා කොළඹ පැත්තේ එහෙම නැත්නම් හම්බන්තොට පැත්තේ ඉඳලා එනකොට හරවන්න තියෙන හන්දිය තමයි මේ වීරවිල හන්දිය කියන්නේ. ඉතින් ඔයාලට විනාඩි 15න් 15ට තිස්ස මහාරාමට සාමාන්‍යයෙන් පැය භාගයක වගේ කතරගමට මෙතනින් අනිවාර්යයෙන්ම බස් එකක් ගන්න පුළුවන්. ඔය තියෙන්නේ වීරවිල හන්දිය. ලංකාවේ ප්‍රධානම හන්දියක් තමයි මෙතන. වීරවිල පහු කරලා ඉස්සරහට යනකොට මේ ඉතින් දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ගොඩක්ම සංචාරක ආකර්ෂණය අරන් වෙන දර්ශනයක්. මීහරක් පාරහා පන්නේක. මේක ඉතින් මේ පැත්තට විතරක් ආවේනික නෑ. ඒ වුණත් සාමාන්‍යයෙන් දුෂ්කර පළාතක අනිවාර්යයෙන්ම දැක ගන්න ලැබෙන ලක්ෂණයක් තමයි මීහරක් පාරහා අමාරු වෙන එක. හම්බන්තොට තමයි ලඟ වෙන්නේ. ගබඩා හන්දිය අපි ඉන්නේ. මෙතනින් කෙලින්ම යන්න පුළුවන් වා දක්ෂිණ අධිවේගී මාර්ගයක තුල්ලනවා නම් එහෙම නැත්නම් හම්බන්තොට යන්න නැතුව පුද්ගලික වාහනයකින් හම්බන්තොට පැත්තට එනවා නම් ඔන්න තිස්ස මාතර බස් එකක් ඉස්සරහින් යනවා. අපි දැන් හම්බන්තොට ලේවාය පැත්තට තමයි ලං වෙන්නේ. ඉතින් ඕන තරම් මේ තිස්ස මාතර බස් එක ඉස්සර කරගෙන යන අවස්ථාව තිබුණත් මාර්ග නීති වලට අවනත වෙලා මේ ඩ්‍රයිවර් මහත්තයා එහෙම කරන්නේ නැහැ. ඒකයි මම කියන්නේ හැමදෙස්සම විනයානුකූල රියදුරු මහත්තයෙක් කියලා. ඕන තරම් දාන්න අවස්ථාව තිබුණට එහෙම දාලා ඉස්සර කරගෙන කඩේකට එනකම් අපි ළඟා වෙන්නේ හම්බන්තොටට මාගම්පුර ප්‍රධාන නගරයට තමයි ලං වෙලා තියෙන්නේ. 1:22 වෙලාව දවල් ගිනි ගහන අවුව ඔන්න හම්බන්තොට වම් පැත්තේ හම්බන්තොට දීවර වරාය තියෙනවා. එතරම් හම්බන්තොට බස් ස්ටෑන්ඩ් එක තියෙනවා. මෑත ඉතිහාසයේ ගොඩක් දියුණු වෙච්ච නගරයක් තමයි හම්බන්තොට කියලා කියන්නේ. ඉතින් ඔයාලට දැන් වාහනයක් කිම ගෙන්නන නම් හම්බන්තොට ඉන්න බෑ නේද වරායෙන් අරගෙන යන්න. අර ඉස්සර කරගෙන ආපු තිස්ස බස් එකට මම අර දකුණු පැත්තෙන් ඔයාලට එනවා පේන්නේ. මේ වෙනකන් කිසිම තැනක අනවශ්‍ය විදිහට විනාඩියක් නවත්තගෙන හිටියේ නැහැ.
කියන්න ඕන දෙයක්. හම්බන්තොට පව් කරලා ඉස්සරහට යනවා. ඉතින් හම්බන්තොට පව් කරගෙන යනකොට ඔයාලට කියන්න ඕනම දෙයක් තමයි මේක පරිපාලන සංකීර්ණයට අද නම් ගියේ නෑ. මම දන්නේ අනිත් දවසට යනවාද කියලා. පරිපාලන සංකීර්ණයට යන්නේ නැතුව කෙලින්ම මාතර පැත්තට දාලා හම්බන්තොට ඉස්පිරිතාලේ ළඟ එහෙම නැත්නම් හම්බන්තොට ප්‍රධාන හොස්පිටල් එක ළඟ තමයි නතර කරේ. ඉතින් ඔයාලට ඔය ඈත පේන්නේ හම්බන්තොට හොස්පිටල් එක. මෙතනත් ඉන්නවා ගොඩක් කට්ටිය මේ බස් එකේ නිකන් බලාගෙන. මම හිතන්නේ හැමදාම යන අය වෙන්නත් ඇති නැත්නම් ස්ටාෆ් එකේ ඉන්න අය දන්නවා ඇති මේ ටයිම් එකට මේක එනවා කියලා. ඉතින් දැන් ඔය හම්බන්තොට වරායේ තියෙන පැත්තට අපි යන්නේ මිරිජ්ජවිල පැත්තට. මේක නම් ඉතින් හයිවේ වගේම තමයි පාරවල්. මේ පාර අනිත් පැත්තට ගියාම තමයි සූර්යව පැත්තට යන්නේ. අම්බලන්තොට 1:44යි වෙලාව. අම්බලන්තොට බස් ස්ටෑන්ඩ් එක ඇතුළට දානවා. ඒක නීතියක්. අනිවාර්යයෙන්ම මෙතෙන් යන බස් අම්බලන්තොට බස් ස්ටෑන්ඩ් එක ඇතුළට දාලා ගන්න ඕනනේ. ඊළඟ නගරය තමයි පුංගම. ඔයාලට ඈත පේන්නේ පුංගම නගරය. මෙතන හන්දියක්. මෙතන බැලලා ඔයාලට මිද්දිනිය පැත්තට බස් තියෙනවා. පුංගම මිද්දිනිය බස් තියෙනවා. මගේ දැන් අඟුරුකොළ පැලස්ස හරහා තමයි යන්නේ. ඔයාලට පේනවා ඉස්සරහා තව බස් එකක් යනවා. අපි අර ඉස්සර කරගෙන ආවනේ එක තිස්සමාරාම මාතර බස් එකකට තිස්සමාතර එක ඉස්සර කරන් ආවනේ. ඔන්න දෙවනි තිස්සමාතර බස් එකලත් ඉස්සර කරා. මෙතනදී මම ඔයාලට පැහැදිලිව කියන්න ඕන. තිස්සමාතර බස් දෙකක් අතර පරතරය විනාඩි 15ක්. ඉතින් හම්බන්තොට සහ හම්බන්තොට ඉඳලා මුංගමට එනකොට විනාඩි 15ක පරතරයකින් යන බස් දෙකකට ඉස්සර කරනවා කියලා කියන්නේ ඔයාලා හිතාගන්න මේ බස් එක කොයිතරම් එක්ස්ප්‍රස් කියනවද කියලා. ඔන්න ඊළඟ නගරය රන්න. රන් ස්ටෑන්ඩ් එකකට දානවා. ඊළඟට හම්බෙන දකුණේ තියෙන තවත් ප්‍රධානම නගරයක් තමයි මේ තංගල්ල. සංචාරක ආකර්ෂණය ගොඩක් තියෙන නගරයක් තංගල්ල බීච් එක ගොඩක් ප්‍රසිද්ධයි. රැකව තංගල්ල. එතකොට මෙතනින් ඔයාලට බහැලා යන්න පුළුවන් කුඩාවැල්ල කුම්මානේ හිරිකැටිය පැත්තට යනවා නම් ඊළඟට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තව නගරයක් තමයි ප්‍රසිද්ධ නගරයක් බෙලියත්ත. 2:35 වෙනකොට බෙලියත්ත නගරයට අපි එනවා. බෙලියත්තට දැන් ට්‍රේන් එකේ විල නතර වෙන්නේ. ඒ වගේ තමයි බෙලියත්ත දැන් හොඳ දියුණු නගරයක්. කෝච්චි තියෙනවා, හයිවේ තියෙනවානේ. දැන් ඔන්න දික්වැල්ල. හිරිකැටියට යන්න ලේසිම තැන. දික්වැල්ල බස් ස්ටෑන්ඩ් එකට යන්නේ නැහැ. අලුත් පාරහන්දියෙන් හරවල තමයි අද නම් යන්නේ මේ බස් එක. ඉතින් ඔයාලට පේනවා අපි දැන් මාතරට ගොඩක් ලං වෙලා තියෙන්නේ. ඔයාලට මතකද මේ බස් එක? අපි අර හුංගම දිස්තර කරගෙන ආවේ. මේක ඉන්නේ මහවැල පාරේ. ඒතර මේ බණ්ඩාරවල මාතර බස් එක අපි ආවේ බෙලියත්ත පාරෙන්. එයා මහවැල පාරෙන් එනකොට ඔය බෙලියත්ත පාරෙන් එවිලා ආපු සැරයක් එයා ඉස්සර කරගෙන තමයි මේ දෙවුන්දරට අපි ඇවිල්ලා ඉන්නේ. ශ්‍රී විෂ්ණු දේවාලය, දෙවුන්දර පන්සල, දෙවුන්දර ලයිට් හවුස් එක. මේ දේවල් බලන්න ඔයාලා එනවා නම් මෙන්න දෙවුන්දර. දැක්කා නේද? දෙවුන්දර බස් වලට කලින් නවත්තලා ඉන්න කට්ටිය බස්වල පඳුරක් එහෙම දාලා පිටත් වෙනවා. එතනින් මාතර යන අය එකතු කරනවා නම් මනම් ඒ වගේ සිල්ලර වැඩ කරන්නේ නැහැ. ඔන්න ඉතින් දකුණේ අභිමානය මුහුදු වෙරළ නිල් පාට බීච් එක, වැල්ලවඩම බීච් එක. හරි ලස්සනයි. ඔය ඈත පේන්නේ මාතර ටවුන් එක.
රුහුණු කැම්පස් එක රුහුණු විශ්වවිද්‍යාලය 3:22යි රුහුණු කැම්පස් එක ළඟ නගින්න වහින්න කවුරුවත් නැහැ. ඉතින් කෙලින්ම ආවා මාතරට යනකොට මෙන්න මේ මැද්දවත් හන්දිය පහු කරලා ඒකෙන් බීච් රෝඩ් එකට තමයි දාලා එන්නේ. ඔන්න මාතර බීච් රෝඩ් එකේ අපි යනවා. ඔයාලට පේනවද ඈත පරිදූපත? මාතර ටවුන් එකට අපි ඇවිල්ලා ඉන්නේ. පේනවද මාතර ටවුන් එක? මේක කියලා තියෙනවා මාතරට 3:30 වෙද්දි එනවා කියලා. ඔය තියෙන්නේ. හැබැයි 3:28 වෙද්දි විනාඩි දෙකක් කලින් ඇවිල්ලා තියෙනවා. කියන දේ කියන විදිහටම කරන බස් එකක්. මෑත ඉතිහාසයේ ගොඩ කාලෙකින් එපා නොවී ප්‍රයිවට් බස් එක ගමනක් ආවා. ඇත්තටම මේ ඩ්‍රයිවර් මහත්තයාට ස්තුතිවන්ත වෙන්න ඕන. මිනිස්සුන්ට මේ වගේ සේවයක් සපයනවාට පියතුරු දෑතට තවත් හරි ශක්තිය හම්බ වෙන්න ඕන. ජයෙන් ජය වෙන්න ඕන. මට මේ වැඩේ කරන්න උදව් කරපු සමන්ත අයියාටත් නදුන් අයියාටත් ගොඩාක් ස්තුතියි.